ආයුබෝවන් වේදීය ජ්‍යොතිෂයේ හරබර සොඳුරු ඉසව් ගවේෂණයට දෙව්සෙත සෙවන YouTube නාලිකාව හා එක්වෙන්න කියලා හැම දිනාටම ආරාධනා කරනවා. අපි අද කතා කරන්නේ විවාහයක හිමිකම ඔබේ නවාංශක කේන්ද්‍රය ඇසුරින් කොහොමද බලාගන්නේ කියලා. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක 7 වෙනි භාවය විවාහය නිවේදනය කරනවා කියන කාරණාව ජ්‍යොතිෂය දන්න නොදන්න බොහෝ දෙනා දැනගෙන ඉන්න දෙයක්. ඒ වගේම ජ්‍යොතිෂය ඉගෙනගත්තු අය දන්නවා විවාහය සම්බන්ධයෙන් තව බොහෝ කරුණු නිවේදනය කරන අංශ ජ්‍යොතිෂයේ උගන්වලා තියෙනවා. උදාහරණයක් විදිහට දාරපදය, උපපදය, ඊළඟට දාරකාරකත්වය වගේ කරුණු ඇසුරුනොත් විවාහය පිළිබඳ විවිධ තොරතුරු අපිට නිවේදනය කරනවා. පරාශර ඍෂිවරයා මේ නවාංශකය හඳුන්වලා දීලා තියෙන්නෙම විවාහය සම්බන්ධ කේන්ද්‍රයේ විදියටයි. එහෙම කියන්න හේතු වෙන සම්බන්ධය නම් විවාහය පිළිබඳව කුදුමහත් සියලුම කාරණාවන් නවාංශකය ලස්සනට හෙළි කරනවා. අපි වර්ග කේන්ද්‍රයක් විදියට නවාංශකය හඳුන්වනවා අපේ ලග්න කේන්ද්‍රයේ ළඟින්ම කේන්ද්‍ර පිටපතකදී නවාංශකය ඇතුල් කරනවා. අනිත් සියලුම වර්ග කේන්ද්‍රවලට වඩා මේ වර්ග කේන්ද්‍රය ඊටාම බලවත් නිසායි එහෙම කරන්නේ. කෙනෙක්ට විවාහ වෙන්න අවශ්‍යතාවය තියෙනවද? ඒ සඳහා එයාගේ ජීවිතේ නිසි වයසේදී ඊට අදාළ ප්‍රමුඛත්වය ලැබෙනවද? Tamanට විවාහය අවශ්‍යයි කියලා හිතුණට පස්සේ ඒ විවාහය සිදු කරගන්න එයාගෙන යන ක්‍රියාදාමය ඉතා අපහසුවෙන් වෙන දෙයක්ද? දැඩි ආයාසයක් දරන්න ඕනද? Tamanට සහකාරයෙක් හෝ සහකාරියෙක් හොයාගන්න එක දුෂ්කර කටයුත්තක්ද කියන එක වගේම විවාහයේ ස්වභාවය කරදරකාරීද යහපත්ද කොයිතරම් හොඳින් සහකරු හෝ සහකාරිය විවාහය පවත්වාගෙන යනවාද කියන කාරණාත් මේ නවාංශකය ඉතා හොඳින් නිවේදනය කරනවා. ඒ වගේම විවාහය සඳහා ඇති කැමැත්ත ඉතා ඉහළින් තිබුණත් විවාහයක් සිදු කර ගැනීමට නොහැකි වීම නිසා අවුරුදු ගණන් මනාලියන් සොයමින් කාලය ගත කරන අය ඕනෑ තරම් අපිට දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයස, ඒ කියන්නේ අවුරුදු 25, 28 දක්වා කාලය වෙද්දී විවාහය ගැන අවශ්‍යතාවයක් හෝ සූදානමක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් සමහර අය වයස අවුරුදු 30, 35 දක්වා ගත වෙන තුරුත් තමන්ගේ ස්ථාවරත්වය මදි කියලා විවාහ වෙන එක කල් දාන්න හිතෙනවා. තමන්ගේ රැකියාවේ ප්‍රොමෝෂන් එක ලැබෙනකන් වාහනයක් මිලදී ගන්නකල් එහෙමත් නැත්නම් ගෙයක් හදා ගන්නකල් වගේ භෞතික කරුණු සපුරා ගැනීම විවාහයට පෙර කළ යුතුයි කියලා හිතලා විවාහය නොසලකා හරිමින් මුදල් ලිපීමට හා රැකියාවේ දැඩි ලෙස නිරත වෙමින් පුළුවන් තරම් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න උත්සාහවන්ත වෙනවා. සමහර වෙලාවට පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් මට්ටමේ ආර්ථික ශක්තියක් තිබුණත් තමන් ඉහළ සමාජ මට්ටමකින් ජීවත් විය යුතුයි කියලා හිතාගෙන ඒ සඳහා තවදුරටත් සූදානම් වෙන බවක් පෙන්වුම් කරනවා. මෙහෙම වෙන්න හේතුව තමයි නවාංශක ලග්නයට ශනි, රාහු, කේතු, කුජ වගේ පාප ග්‍රහයන්ගේ බලපෑම් යොමු වී තිබීම. මෙවැනි පාප ග්‍රහයන්ගේ බලපෑම් නවාංශක ලග්නයට යොමු වුණාම තමන්ගේ රැකියාවට මුල් තැනක් දෙන, තමන් ජීවිතයේ ඉහළ මට්ටමකට යා යුතුයි කියලා හිතන, බොහෝ දියුණුව ගැනම සිතන ස්වභාවයක් ඇති කරනවා. වැඩිපුර අවධානය යොමු වෙන්නේ ඒ වගේ ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනක් කෙරෙහි වෙනවා. නවාංශක කේන්ද්‍රයේ පාප ග්‍රහයෝ හිටියත් ඒ ග්‍රහයන් නවාංශක ලග්නාධිපති වෙනවා නම් ඒ කියන නරක තත්ත්වය ඇති කරන්නේත් නැහැ. නවාංශක ලග්නාධිපති නොවූ වෙනත් පාප ග්‍රහයන් තමයි එවැනි ආර්ථික පසුපස්සේ තමන්ගේ සෞභාග්‍ය ගැනම සිතමින් කටයුතු කරන්න පෙළඹෙන්නේ. සමහර වෙලාවට ආර්ථික තත්ත්වයට අමතරව
පවුල් පසුබිමින් එන වෙනත් ගැටලු, මාපියන්ගේ රෝගී තත්ත්ව, ගෙදර දොර වෙනත් පවුල් බර, සහෝදර සහෝදරයන්ගේ අධ්‍යාපනය වගේ යම් යම් ආර්ථිකයත් එක්කම සම්බන්ධ වෙච්ච යම් යම් කරදර වලින් පවුල් බරින් මිරිකී සිටින පුද්ගලයන් තුලත් විවාහය කියන අවශ්‍යතාවය ඔය කියන කාලෙදී ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නවාංශක ලග්නයේ නවාංශක ලග්නාධිපති ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ගුරු, සිකුරු, බුධ වගේ නෛසර්ගික සුබ ග්‍රහයෝ, ඒ කියන්නේ පාප ග්‍රහයන් නොවන යහපත් ග්‍රහයන් ඉන්නවා නම් හෝ ඒ අයගේ බලපෑම් නවාංශක ලග්නයට යොමු වෙනවා නම් එතනදී විවාහයට ඇති කරන බාධක අඩු වෙනවා. විවිධ බාහිර කරුණු නිසා විවාහයට යම් බාධාවක් ඇති වුණත් අඩුම වශයෙන් වයස අවුරුදු 30ට පෙර විවාහය සිදු වෙනවා. ඊට අවශ්‍ය පසුබිම හෝ සකස් වෙනවා. සමහර අයගේ සුබ ග්‍රහයන් වගේම සුබ ග්‍රහයෝ එක්කෙනෙක් බලපෑම් කරනවා, පාප ග්‍රහයොත් එක්කෙනෙක් බලපෑම් කරනවා. ඒ වගේ සුබ හා අසුබ මිශ්‍රණයක බලපෑමක් තියෙනවා නම් ඒ අය තරමක් උනන්දුව අඩු වුණත් වෙනත් ප්‍රශ්න කොතෙක් තිබුණත් විවාහය පිළිබඳවත් යම්කිසි අවධානයක් යොමු කරලා වයස අවුරුදු 30 වෙද්දි විතරවත් විවාහ වෙන්න හිතා ගන්නවා. ඒ අනුව ඔබේ කේන්ද්‍රයේ නවාංශක ලග්නයට බලපෑම් කරන ග්‍රහයෝ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. නවාංශක ලග්නයේ පාප ග්‍රහයෝ ඉන්නවා නම් මේ කියපු විදිහේ බලපෑම් බාධා අනවශ්‍ය බව හැඟෙන්න පුළුවන්. පාප ග්‍රහයෝ එක්කෙනෙක් දෙන්නෙක් බලපෑම් කරන අතරේ සුබ ග්‍රහයොත් කීප දෙනෙක්ම බලපෑමක් කරනවා. අපි මුලින් කිව්වා වගේ පාප ග්‍රහයෝ එක්කෙනෙක් දෙන්නෙක් වගේම ගුරු, සිකුරු, බුධ වගේ සුබ ග්‍රහයොත් බලපෑම් කරනවා නම් නවාංශක ලග්නයට තත්ත්වයේ තරමක් වෙනස් වෙනවා. ඒ වගේ වෙලාවලදී ඒ පුද්ගලයා විවාහය ගැන එච්චර උනන්දුවක් නොදැක්ුවට පවුලේ අය, සහෝදර සහෝදරියෝ, යාළු මිත්‍රයෝ ඒ සම්බන්ධයෙන් උනන්දු කරලා ගොඩාක් විවාහය ප්‍රමාද වෙන්න පෙර එයාගේ හිතේ විවාහය සම්බන්ධ වමනාවක් ඇති කරලා විවාහය සිදු කරගන්න පුළුවන්. නමුත් නවාංශක ලග්නයටවත් නවාංශක ලග්නාධිපතිටවත් කිසිම සුබ බලපෑමක් නැත්නම් තමන්ට විවාහය ගැන උවමනාවක් ඇති වෙන්නෙත් නැහැ. මව්පියෝ හෝ වෙනත් අය ඒ සම්බන්ධයෙන් ලොකුවට උනන්දු වෙන්නෙත් නැහැ. විවාහය කෙරෙහි පුද්ගලයාව උනන්දු කරවන්න හදන්නෙත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ විවාහයක් සිදු නොවීම අවුරුදු 35 40 වගේ මැදි වයස වෙනකන් විවාහය පසු වෙන්න පුළුවන්. සමහර විට විවාහයක් සිදු නොවෙන්නමත් පුළුවන්. ඒ වගේම නවාංශක ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රයේ ඔබේ නවාංශක කේන්ද්‍රයේ සිටින ආකාරය අනුව කේන්ද්‍රයේ බලවත්ව ඉන්නවද, පාප පීඩා වෙලාද, දුර්වල වෙලාද, වෙනත් පාප ග්‍රහයන්ගේ බලපෑම් වලට ලක් වෙනවද කියන එක අනුව මේ විවාහය සිදු කර ගැනීම සඳහා ඔබ දරන ආයාසය මොන වගේ එකක්ද කියලා නිවේදනය කරනවා. අපි හිතමු නවාංශක ලග්නයේ කිසිම පාප ග්‍රහයක් නැහැ, පාප බලපෑමුත් නැහැ. සුබ ග්‍රහයන්ගේ බලපෑම් පමණක් නවාංශක ලග්නයට තියෙනවා නම් එවැනි කෙනෙක්ගේ විවාහය ඉතාම ප්‍රමාද වෙන්නේ නැහැ. වයස අවුරුදු 30ට පෙර සාමාන්‍යයෙන් විවාහයක අවශ්‍යතාවය ඒ පුද්ගලයාට දැනෙන කාලෙදිම විවාහ වෙන්න සහකාරියෙක් ලැබිලා ඊට අවශ්‍ය පසුබිම සකස් වෙලා විවාහය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නවාංශක ලග්නයට සුබ බලපෑම් තිබීමත් එතනදී වැදගත් වෙනවා. නවාංශක ලග්නයට සුබ බලපෑම් තිබෙද්දිම නවාංශක ලග්නාධිපති ග්‍රහයා යම් ආකාරයකින් පාප බලපෑම් ලබනවා නම්, පාප ග්‍රහයන් එක්ක සංයෝග වෙලා ඉන්නවා නම්, දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධකම් තියෙනවා නම් එතනදී විවාහය අවශ්‍යතාවය තියෙනවා. විවාහයක් කර ගැනීම සඳහා සුදුසු සහකාරියක් සොයමින් සෑහෙන කාලයක් ඒ සඳහා ගත කරනවා. බොහෝ විට ඒ වගේ අය විවිධ කොන්දේසි පනවා ගන්නවා. මේ රැකියාවන් කරන අය මම විවාහ වෙන්නේ නැහැ. මේ වගේ පෞල් පසුබිමක් තියෙන අය මම විවාහ වෙන්නේ නැහැ.
නිශ්චිත රැකියාවක් හොයනවා. සමහර පිරිමි අය කියනවා රැකියාවෙන් ඉක්මනින් ගෙදරට එන කෙනෙක් තමන්ගේ සහකාරී විදියට සොයා ගන්න ඕන කියලා. ඉතින් එහෙම අය විවාහ යෝජනා ඉදිරිපත් කරන්නේ පාසල් ගුරුවරයන්ට විතරයි. ඒ වගේම සමහර කාන්තාවන් නැත්නම් ගැහැණු ළමයින් කියනවා මම මෙන්න මේ අංශවල රැකියාවන් කරන අය විවාහ කරගන්නේ නැහැ කියලා. ඉතින් විවිධ බාධා දුෂ්කරතා මැද්දේ දෙමව්පියෝ හොයාගෙන එන කේන්දරයට නැත්නම් සහකාරයට විරුද්ධ වෙනවා මං කැමති නෑ කියලා. අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙනවා අර කියන විදිහේ විවාහයේ අවශ්‍යතාවය තිබුණත් විවාහයට දුෂ්කරතා නැත්නම් දැඩි ආයාසයක් දැඩි පරිශ්‍රමයක් දරන්න සිදුවෙන පිටීමක් තියෙනවා නම් මංගල යෝජනා 100 ගණන් පරීක්ෂා කරන අයත් ඉන්නවා. ඉතින් ඒ දෙපාර්ශ්වයම ගැහැණු පිරිමි කේන්දරවල මෙවැනි පිහිටීම් තිබීම තමයි ඒකට හේතුව. අවසානයේ අවුරුදු 32, 33, 34 වගේ වයස් පහු වෙනකොට තරමක් කොන්දේසි අඩු කරලා විවාහයකට කැමති වෙන අවස්ථා තියෙනවා. නවාංශක ලග්නාධිපති බුධ, සිකුරු, ගුරු වගේ සුබ ග්‍රහයෙක් වෙලා සුබ බලපෑම් ලැබමින් කේන්ද්‍රයේ නවාංශක කේන්ද්‍රයේ විශේෂයෙන් 1, 4, 7, 10 වගේ කේන්ද්‍ර ස්ථානයක හරි 5 වෙන්න හෝ 9 වෙන්න වැනි ත්‍රිකෝණ ස්ථානයක හරි ඉන්නවා නම් ඒ විවාහය සම්බන්ධයෙන් අවශ්‍යතාවය ඇති වෙලා ඒ පිළිබඳ සෙවීම ආරම්භ කරන කාලෙදිම ඊතා තමන් හොයන විදියටම ගැළපෙන ඊතා යහපත් විවාහයක් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. දැඩි ආයාසයකින් තොරව තමන්ගේ සහකරු සහකාරිය එහෙම අයට මුණ ගැහෙනවා. ඒ වගේම නවාංශක ලග්නයට කිසිම සුබ ග්‍රහයකගේ බලපෑමකුත් නැත්නම් ඒ වගේම නවාංශක කේන්ද්‍රයේ ලග්නාධිපතිට පාප බලපෑම් යොමු වෙනවා නම් කුජ, කේතු, ශනි, රාහු වැනි ග්‍රහයන්ගේ සංයෝග හෝ දෘෂ්ටි යොමු වෙනවා නම් විවාහය සිදු කරගන්න ටිකක් දුෂ්කර වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මෙවැනි අය විවාහය සිදු කරගන්නවා ප්‍රේමය හෝ විවාහය වීමේ උවමනාවට හැර වෙනත් කරුණු පදනම් කරගෙන. ඒ කියන්නේ කිසියම් රටක වීසා ලබා ගැනීමට හෝ එහෙමත් නැත්නම් යම් කිසි තමන් ඉන්නවට වඩා ටිකක් ඉහළ සමාජ මට්ටමකට යාමට හෝ ඉහළ රැකියාව ලබා ගැනීමට හෝ එවැනි යම් මිල මුදල් තත්ත්ව මත හෝ බාහිර කරුණු සලකලා සාමාන්‍ය විවාහය පිළිබඳව තීන්දුව තීරණ ගන්නවා. ඒ අය බොහෝ විට විවාහය දකින්නේ බිස්නස් ඩීල් එකක් විදියටයි. Tamante එකෙන් යම්කිසි වරප්‍රසාදයක්, ලාභ ප්‍රයෝජනයක් අත් වෙනවද කියලා තමයි ඒ අය බලන්නේ. මේ අනුව විවාහයක් සිදු කර ගැනීමට ඇති අවශ්‍යතාවය සහ විවාහය සිදු කර ගැනීමට තියෙන පහසුකම දුෂ්කරද ඉතා පහසුවෙන් සිදු වෙනවාද කියන කාරණා දෙක පෙන්눔 කරනවා නවාංශක ලග්නය සහ නවාංශක ලග්නාධිපති කියන කාරණා මගින්. ඒ සාධක පරීක්ෂා කිරීමෙන් පමණක් අපිට කෙනෙකුගේ විවාහය සිදු වෙන ආකාරය ගැන යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙම වීඩියෝ මගින් ඔබ යම් දැනුමක් ලබා ගන්න ඇතයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ මාතෘකාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍ය අයට අපේ දෙව්සිත ජ්‍යොතිෂ පර්යේෂණායතනයේට WhatsApp පණිවිඩයක් එවීමෙන් මේ මාතෘකාව යටතේ පැවැත් වූ පැය 3මාරක දේශනයක වීඩියෝ ලබා ගන්න පුළුවන්. දෙව්සිත සෙවන YouTube නාලිකාව subscribe කිරීමෙන් ඔබට ඉදිරියේදී අපි විසින් නිකුත් කරන ඉතා විශේෂ ඵලදායී වීඩියෝස් ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැම දිනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.